ඔන්න එක දවසක් ඈ මේ ඩේ ප්ලෑන් එක. ඔන්න ඩේ ප්ලෑන් එක. ඒ කියන්නේ මේ ඔයා වැඩ කරන පැය 2ද, පැය 3ද, පැය 5ද, පැය 10ද අදාළ නැහැ. චූටි බබාලා අම්මලා හොඳට අහගන්න මේ බබාලා දවසකට මේ වැඩවලින් හතරම කරොත් සුපිරි. අඩුම ගානේ මම මේ කියන වැඩ හතරෙන් දෙකක්වත් කරගන්න ඕනේ. අනිවාර්යෙන් දවසකට අමාරු සබ්ජෙක්ට් එකක් කරන්න. අමාරු සබ්ජෙක්ට් එකක් අර මම කියපු ක්‍රමයකට. හරිද? අමාරු විෂයක් පාඩම් කරන්න. අමාරු විෂයක් පාඩම් කිරීම. ඔය දවසකට දාගන්න. ඒක ඔයා කරන්නේ පැයද පැය දෙකට අදාළ නැහැ. හැබැයි මෙහෙම කරන්න එපා. ඔයා පාඩම් කරනකොට අනිවාර්යෙන් පැයක් නැත්නම් විනාඩි 45ක් පාඩම් කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. එක දිගට වැඩ කරන් යන්න එපා. එපා වෙනවා. හරිද? අම්මලා මේන් අපේ චූටි බබාලා එහෙම එක දිගට පාඩම් කරන්න දෙන්න හොඳ නැහැ. ඕනම කෙනෙකුට අර ඔළුවේ පොඩි රෙස්ට් එකක් දුන්න ගමන් අහපව අර කරුණු ඔක්කොම මතක් වෙනවා අහපව. නැත්නම් පාඩම් කරන එක කාර්යක්ෂම නැහැ. පැය ගාණක් පොත බලන් ඉන්නවා විතරයි මේ යකා මුකුත් කරගන්නේ. ඒ නිසා හොඳම දේ විනාඩි 45ක් පැයක් එක දිගට කොහෙවත් බලන්නේ නැතුව මේසෙට ගිහලා හොඳට ඉඳගෙන වැඩේ කරනවා. හරියටම පැයකින් විනාඩි 45කින් පස්සේ රිලැක්ස් වෙන්න පොඩ්ඩක් එතනින් නැගිටලා වටපිට බලනවා, අහස පොඩ්ඩක් බලලා එනවා, අම්මත් එක්ක ගිහලා පොඩ්ඩක් කතා කරනවා. අන්න ඒ විදිහට විනාඩි 10ක පොඩි ටෙස්ට් එකක් ගන්නවා. ටෙස්ට් එකක් අරගෙන ආයෙ පාඩම් කරනවා. අන්න එහෙම. නැතු එක දිගට පැය 3ක්, එක දිගට පැය 2ක් අන්න එහෙම පාඩම් කිරීම අතිශයින්ම අසාර්ථකයි. අනික ඔය වයසේ දරුවෙකුට දැන් අපි හිතමු වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් එක දිගට පැය 3ක් 4ක් එයාලගේ කැපැසිටි එක ඒ කියන්නේ එයාලා පුරුදු වෙලා තියෙනවා. දැන් මේ වයසේ ළමයෙකුට එක දිගට පාඩම් කරාට අර කාර්යක්ෂමතාවය හොගාලා අඩු වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි විනාඩි 45ක් නැත්නම් පැයක් පාඩම් කරලා විනාඩි 10ක 15ක චූටි බ්‍රේක් එකක් ගන්නවා. ගිහලා ඔය එලි පහලියට ගිහලා අහස දිහා බලලා එහෙම එන්න. මමත් එහෙමයි එක දිගට වුණාම දැන් මම ඔයාලට වෙනදත් කියලා තියෙන පන්ති කරත් එක දිගට පිස්සු හැදෙනවා. يعني ඔළුව නිකන් විකාරය වගේ වෙනවා. ඒතර මාත් කරන්නේ පොඩ්ඩක් විනාඩි 5කට يعني එක පන්තිකින් පස්සේ අනිත් පන්තියට මාරු වෙන්න කලින් එළියට ගිහිල්ලා එළියේ ගහකොළ දිහා නැත්තම් රෑක නම් අහස හරි බලලා එනවා. හරිද? අහස හරි බලලා එනවා නැත්තම් ඔය මොකක් හරි අර ඔළුව චේන්ජ් කරගන්නවා ටක් කාලා. එකෝ දිගට නිකන් එක තැනක පැය 3-4ක් ඉඳගෙන නිකන් පොතක් බලන් හිටියා කියලා ඒක වැඩේ සාර්ථක නෑ. එහෙනම් මම මොකද්ද කියන්නේ? කොහොමද පාඩම් කරන්නේ? ඔයා විනාඩි 45ක් නැත්තම් පැයක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ආයෙ ඇවිල්ලා පාඩම් කරන්න. 5ක හෝ විනාඩි 7-8ක බ්‍රේක් එකක් ගන්න. එතකොට ආයෙ ඇවිල්ලා ඊළඟ කොටස පාඩම් කරන්න. එමය පාඩම් කරන්නේ. හරිද? ඔන්න දෙක. අද කියන කරුණු ගොඩක් තියෙනවානේ මේවා කෙටියෙන් කියන්නේ. දෙක එක දවසක කරන්න ඕනේ. අමාරු විෂයක් පාඩම් කරා කැමති ක්‍රමයකට. ඊට පස්සේ ලේසි සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ඕනේ. අමාරු සබ්ජෙක්ට් එකක් එක්ක ඔය අනිවාර්යෙන්ම ලේසි සබ්ජෙක්ට් එකක්ම ගන්න ඕනේ. අමාරු සබ්ජෙක්ට් එකක් කරොත් ලේසි සබ්ජෙක්ට් එකක් ගන්න ඕනේ. දැන් හිතමු විද්‍යාව තමයි අපේ විද්‍යාව නම් ලේසි ගොඩක් අයට. අපි ගමුකෝ ඔයාලට අමාරුම මොකද්ද? මම දන්නේ අමාරුම සබ්ජෙක්ට් එක නිකන් කියන්න බලන්න. විද්‍යාව සමහර අයට අමාරු ඉතින්. ගණන්. හරිද? ICT. සමහර අයට ඉතිහාසය ගොඩාක් ඉතිහාසය කියනවා. ඉතිහාසය අමාරුයි. ඇයි මතක හිටින්නේ නැහනේ. හරි ඉතිහාසය පාඩම් කරේ පාවලා හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි සමහර අයට ඉතිහාසය අමාරු වුණාට සමහර කෙනෙකුට ලේසිම සබ්ජෙක්ට් එක ගණන්. එතකොට ඊළඟට කරන්න ඕනේ ඔයා කැමති ලේසිම සබ්ජෙක්ට් එක. අමාරුම සබ්ජෙක්ට් එකක් එක දාගෙන ටිකක් ලේසි සබ්ජෙක්ට් එකක්. එහෙම තමයි දවසක් බැලන්ස් කරන විදිය තේරුණානේ. අමාරු සබ්ජෙක්ට් එකක් එක ලේසි සබ්ජෙක්ට් එකක් දාගන්න මොලේ පාවිච්චි කරන්න ඕන. එක දවසේ අමාරු සබ්ජෙක්ට් දෙකක් දාගෙන මේ මෝඩ වැඩේ කරන්නේ අපි ඒ දවසම ඉවරයි මුස්පේන්තු වෙනවා. අමාරු සබ්ජෙක්ට් දෙකක් දාගත්තාම මොන විකාරයක්ද මන්නා කියලා එපා වෙනවා තේරුණානේ. ඔන්න ඔයගේ චූටි කරුණු වලින් අපිට ස්මාර්ට් විදිහට විභාගේ පාස් කරගන්න ලේසි ළමයි. හරිද? මේවා චූටි කරුණු. ඊටාම පොඩි කරුණක් වුණත් මේක මාර විදිහට වැදගත්. සමහර ළමෙක් දවසකට අමාරුම සබ්ජෙක්ට් දෙකක් කරපුවාම එයාට වඩා අමාරු සබ්ජෙක්ට් එකයි ලේසි සබ්ජෙක්ට් එක කරන ළමයි කාර්යක්ෂමතාවය උපරිමයි. එනිසා දවසකට කළ යුත්තේ උන අමාරු සබ්ජෙක්ට් එකක් කරා නම් ඊළඟට කරන්න ඕනේ ටිකක් ලේසි සබ්ජෙක්ට් එකක්. එහෙනම් දෙවෙනියට දාන්න ලේසි සබ්ජෙක්ට් එකක් කිරීම. දෙවෙනියට අපි මේක හැමදාම කරා. මේක කොහොමද කරන්න ඕනේ? මම අද ඒක නිසා මේක ටිකක් වේගෙන් කියා දෙනවා. ලේසි විෂයක් පාඩම් කිරීම. දෙවෙනියට කරන්නේ ලේසි විෂයක් පාඩම් කරන එක. හරිද? තුන්වෙනි වැඩේ. ඔන්න වැඩ දෙකක් කරා. කියන්නේ සබ්ජෙක්ට් පාඩම් කරා. තුන්වෙනි වැඩේ දවසකට මේකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්නම් විභාග ලියලා වැඩකුත් නැහැ. ඔය පාඩම් කරනවා කියන ළමයි මොලේ ඇතුළට කරුණු දානවා. ඒ කියන්නේ ඉන්පුට් කරනවා. හැමදාම ඕක කියනවා. ඉන්පුට් ප්‍රොසෙස් එක.
අර පාඩම් කරද්දි වෙන්නේ මොළේ ඇතුළට හොගලා කරුණු දානවා. විභාගයේදී වෙන්නේ අම්මා අපේ චූටි බබාලා මොකද වෙන්නේ විභාගයේදී? මොළේ තියෙන කරුණු ටික එළියට ඇදලා ගන්නවා. ඒතර හැමතිස්සෙම මොළේට කරුණු දාලා දාලා හුරු කරපුවම එළියට මොළේ තියෙන කරුණු ඇදලා ගන්න ප්‍රැක්ටිස් කරලා තිබ්බේ නැත්තම් ඒක නිකන් තේරුමක් නැහැ. හරිද? ඒක නිසා ඔයා ඊළඟට කළ යුතු වැඩේ තමයි මොකද කරන්න ඕනේ? නිකන් හිතලා කියන්නේ අපේ ළමයි දන්නවා මුල්ලෙන් ඉඳන් සහභාගී වෙච්ච ළමයි ඊළඟට කරන්න ඕන දවසේ දන්න මොකද්ද? අවුට්පුට් එක මොලේ තියෙන කරුණු එළියට ඇද ගැනීමේ වැඩේ මොකද්ද? පේපර් කරන්න. අනිවාර්යයෙන්ම දවසකට පේපරයක් කරන්න ඕනේ. පේපරයක් කියද්දි එක ප්‍රශ්නයක් කරත් කමන්නේ ළමයි. හද්ද තඩි පේපර් කරන්න යන්න එපා. අපි මුලින්ම ලොකුවට හිතපුවාම පොඩි වැඩක්වත් වෙන්නේ නැහැ. නිසා අඩුම ගානේ පේපරයක් කියන එක අදහස පේපර් එකක තියෙන ප්‍රශ්නයක්වත් කරන්න දවසකට. අඩුම පේපර් එකක තියෙන එක ප්‍රශ්නයක් කරන්න ඒත් ලොකු දෙයක් කියලා කියන්නේ. ඔය මුකුත් නොකර ඉන්නවට වඩා පේපර් එකක තියෙන එක ප්‍රශ්නයක් කරන එක ලොකු දෙයක්. ඒ නිසා මම පේපර් කරනවා කියලා දාන්නේ නැහැ. මම දාන්නම් ප්‍රශ්න කිරීම කියලා. දැන් පේපර් කරනවා කියන්නේ හිනට ඔලුවට යනවනේ. පේපර් වල තියෙන ප්‍රශ්නනේ අන්නේ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කිරීම. මේ පාඩම් කරපු සබ්ජෙක්ට් දෙකට අදාළව හෝ වෙන සබ්ජෙක්ට් එකක කැමති එකක්. පාඩම් කරපු සබ්ජෙක්ට් එකට අදාළව හෝ වෙන සබ්ජෙක්ට් එකකට අදාළව ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරද්දී නොදන්න දේවල් තියෙනවා නම් පොත බල බල උත්තර ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි දැනුම එන්නේ. ප්‍රශ්නයක් කරන්න පොත බල බල හරි. නැත්නම් දැනුම හැදින්නේ. දැනුම හැදෙන්නේ අන්න එහෙම. හරි නේද? හරි. ඔන්න තුන්වෙනි වැඩේ. ඔය අනිවාර්ය ඔය ටික කරොත් වැඩේ ගොඩ. හරිද? එහෙනම් හතරවෙනි වැඩේ ආදේශ කරන්න ඔබ. හරිද? රීකෝල් කරනවා. නැත්නම් මොකද්ද? ආවර්ජනා. හරිද? ආවර්ජනා කරනවා. අපි ඔක්කොම රිවයිස් කරනවා නැත්තම්. අර මේ දවසේ හෝ ඊයේ දවසේ. නැත්නම් පෙරේද දවසේ. නැත්නම් ඉගෙනගත්ත ටියුෂන් ක්ලාස් එකක. නැත්නම් ඉස්කෝලේ උගන්වපුවා නැවත මතක් කිරීම. හරිද? හතරවෙනි වැඩේ තමයි නැවත මතක් කිරීම. ඔයා අද දවසේ පාඩම් කරපුවා හෝ හරිද? මේ ප්‍රශ්න කරපු ටික හෝ ඊයේ දවසේ පාඩම් කරපු අද සහ ඊයේ පෙරේදා පෙර දවස්වල අද හෝ පෙර දවස්වල කරපුවා නැවත හිත ඉන්නවා. අඩුම ගානේ විනාඩි 5ක් වුණත් කමන්නේ. විනාඩි 10ක් හිතන්න ටක් ගාලා යන්න පුළුවන්. දැන් හීනයක් බලන්න අවුරුදු ගානක හීනයක් හිතෙන් ටක් ගාලා බලන්න පුළුවන්. ඒ වගේම හිතවිල්ලකින් මාර හිකමනට සියල්ල මතක් කරගන්න පුළුවන්. අද පාඩම් කරේ ඩුන් ගාලා මතක් කරගත්තා. ලේසි සබ්ජෙක්ට් එකේ මම පාඩම් කරේ මේ ටික. ප්‍රශ්නයක් කරේ මම කරේ නම් පරමාණු කිහිපේ ප්‍රශ්නයක්. කියලා අර කරපු ප්‍රශ්නේ ඔක්කොම ටික මතක් කරගන්න. හරිද? අර කරපු දේවල් ටික නැවත මතක් කිරීම. ඕක තමයි හතරවෙනි වැඩේ. ඔන්න ඔය වැඩ හතර කරා කියන්නේ ඔයා දවසකට අදාළ රාජකාරිය කරගෙන ඔයා පාඩම් කරා. ඕක තමයි ඇත්තටම සමස්ත පාඩම් කිරීම කියන්නේ ළමෙක්. අනේ ළමෙක් වැඩ කරා කියන්නේ. හතරවෙනි එක තමයි ආවර්ජන නැවත මෙනෙහි කිරීම. නැවත මෙනෙහි කිරීම. අද උගන්නපුව ටික නැවත මෙනෙහි කරනවා. මේ වැඩ හතර කරන්න දින දවසකට. ඔන්න අමාරු සබ්ජෙක්ට් අඩුම ගාන ඔය හතරෙන් තුනක් කරා. අඩුම ගාන දෙකක්. හරිද? කරන්න පස්සේ වලට පුළුවන්. හැබැයි විභාග ළඟ වෙද්දී ඔක්කොම අඩුම ගානේ මම මේ අඩුම කියන්නේ. හරිද? ඔක්කොම කරනවා නම් සුපිරි මට්ටමේ. කොහොම හරි ඔන්න ඔහම තමයි ඔයා දවසකට පැයක් හෝ පැය දෙකක් හෝ පැය තුනක් හෝ පැය හතරක් හෝ වැඩ කරා කියන්නේ. මේ වගේ මොකක් හරි වැඩක් කිරීම. හරිද? අමාරු සබ්ජෙක්ට් එකක් පාඩම් කරලා, ලේසි සබ්ජෙක්ට් එකකුත් පාඩම් කරලා, ප්‍රශ්න ටිකක් කරලා නැවත ඒ කරපු ටික ආවර්ජනා කරනවා. නැවත මතක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. විනාඩි 5න් කරන්න පුළුවන්. විනාඩි 5න් අද දවසේ හෝ ඊයේ දවසේ ඉගෙන ගත්තා නැවත මෙනෙහි කරා. හරිද? අන්න ඒක කරන්න.